හෙලෝ ගයිස් කොහොම සුබදසක් ආයිතින් සුභිදත්ත ඔන්න මේ පරස් සුපි වීඩියක් ගෙනවා ඉස්සලම් කියන්න ඕනේ ලයික් ඇත්දාන්න කමෙන්ට් ඇත්දාන්න රිව එකක් අනිවාරෙන් දන්නවාට තොට මන්ත වීඩියෝ ගෙන සුපිරිටිය බල ල කමෙන්ට් දාන්න මොනවාගේ වීඩියෝ දෝන වල මොන සම්බන්ධන වදාන්න කමෙන්ට් ඇත්දාන ලයික් ඇත්දාන්න සත්්‍රයික් කරන්න අද වීඩිය ගෙන තියෙන නෙට් මොට්ටේ ගැන එකන මෙහෙමයි නෙට් මොට්ටේ ගැන ෆී ඉන්ටර් ජස් කරන්න පුළුවන් හැබැයි නිකම්ම බෑ වාට සාමන මොක්කර පැකෙච්ච දවන්ම මුලි දම කියල දෙන්න ඔක්කොම වීඩියෝ බල නිවරණක මැතින් බල්ල යන්න එපා සම්පූර්ණ වීඩිය කරන බලන්න මෙන්න මනිට් මොට්ටේ තියෙනවා මන්ද වීපන්න එක දාලා තියෙන්නේ ඔන්නෝ කර අයකන කරමයි රවටරේම යුස් කරන පිසේරගන කරලා ඉස්සලාම කියන්න ඕනේ මයිතින සූම් පැකෙජ් විතර රවටේ ඒකරතාම වීපන්න ගුස් කර තියන්නේ හරි මෙතනින් රීපස් කරන හරි වෙන්න වීපන්න නෙට්කොට් එක මොක දාලා තියන්නේ අපිස්සරම් ක්‍රොම් එකටය ඉස්සලා වාල කරන්න ඕනේ නෙට්මොට් ඇප් ඩවලෝඩ් කරගන්න හරිද වාල මොකාක්කරේ බ්‍රව්සකෙන් යන්න ඉන්ට්‍රෙට් ගිහිල මෙතන ගහ නෙට් මොට් කියල ස් බාරක් ඇතින මොක්කර මංගහරත නෙට් මොට් කියලා හරි නෙට්මොට් කියල ගවගන්න නෙට්මොට් පිසි කියල ගන්න මොබයිල්ලොටත් පුළුව මොබයිල් පලේස්ටෝක බලන්න පලේස්ට කියල සච් කරන්න පලේස්ටෝ තිර නෙට්මොට් එක ඒක දාගන්න ඉස්සලා කරන්න මේ වගේ සයිට්තිය ඕන තරක් මේ අප්ට ඩව් එකත් හොදා ඉටස අප ඩවන්නට එක ඒපි එක තියන මේ කනට අප ඩවන්න එක සයිට් හොඳ ගොමත එක අප ඩවන්න එක අප්ටෙට්ටෙනවා හරි මම මේ යන්න ටින්ට නෙට් බොඩ් එක විපන්න එක යන්නේ ටනල් එකෙන් විපන්න එක යන්නේ හරි එතන මේ අප එක තින මේක දාගන්න දාග ඉස්ට්‍රෝගන පොල් පොඩි සටක් තියන්නේ හරිද නොමට සටපයක් සටප ඉස්ට්‍රෝ කරගන්න දන්නවනේ මට ද ඉන්ස්ට්‍රෝ කල පෙන්න්න තියන්න මේ වගේ මොක්කර ඩවල්ලොඩ් වලට පොඩි සටක් මේ ගොනු සටක් පෙන්න්න නෑන එකන එක සටක් කියලා මේ ඩබල් කික් කල මේ ඩබල් කික් කරපාම නෙස්ට දෙන්න ස්ටප්ික නෙස් දීගෙන දීගෙනන්න වගේ ස්ටරේජ් සිලට් කරනයි ස්ට මොක්කර ස්ටරේජ් එකට දෙන්න දීලා නෙස් දීගෙනන්න හරි අප දාගන රුණ පස අප කෝපොන්න්න මේ විදි හරිද ඕක අප්ටේට් කව අප්ටේට් එක දෙන්න නෙට් පොට් එක එතන චෙක් අප්ටේට් ඇති මේ චෙක් අප්ටේට් අප්ටේට් ඇතින එක දීගන්න ලේට සබ්ටේට් එකට හරි මේ කැරගෙනවා දැ හරි එකත් කැරගෙනවා කොම හරි දැන් එක කැරගෙන කරන්න යෝ හරි එකවරුණා දැයන මෙතන ම මේ නෙට් මොඩ් එක ඉන්න ඉටස මේ විදිර ඕපොන්න්නේ මේ වගේ මේ මුකුත් නෑ එකම ඩිලිට් කළ පෙන්න්නන්නේ හරි ආබෑතවන ඩීපින්න කරන්න හරි මේ මුකුත් නෑ මෙතන හිස් තැනක් කෙන්නේ මෙතන හිස්තෙන හිස්පේස් මුකුත් නෑ අද විපින්න එකයි ඔබාගන්න ඉටස්වාල යන්නවන මේක දාගෙන ඔක්කොම ඉවර වෙලා වඩන්නන වෙබ් සයිට් එකට හරි ම මේ නෙට් මොට් එක සයිට් එක ලින්කත් කමෙක්ෂේෂන් එක දාලා තියෙනවා ලේසින ඉරස මේ සයිට් කරන්න වෙබ්සයිට් එක ලංකා වෙබ්සයිට් ලංකාය කොල්ලොටියක් කරන්න අසුප වෙබ්සයිට් මේ වෙබ්සයිට් ලින්කත්ම කමටේෂන් එක දාලා තියන්න වාලය කර තිීල බලන්න මෙතන ප්‍රී ටනල් තියෙනවා මේ වෙබ්සයිට් එඩ හම වාට බයිකල්ල ගන්න පුළන් පීටනල්න මේගොල දෙන්න දවස් හතකට සැරත් දෙන්නේ සත්‍යයෙන් සටිය අලු ටනල් මේගොල අප්ටේට් කරන චැනල්ල මේ වෙබ්සයිට් එක පාට තිනින් ගන්න පුළන් දව සත මේ ටනල්ල කට කරන්නේ සූම් පැකේජ් ගොඩක් මේ සූම් විතරන්න මේ වල්ට පැකේජ් ගොඩක් තියෙනවා මංස හටි කන්නේ ගැන ඉතන් ප්‍රීටනල්ල ගන්න ති බලමු මගේ සූම් පැකේච්චකට මඟ දල් ප්‍රීටනල්ල ගන්න න්න වෙතන මෙතන ගෙට ්‍රී වීටරේ කියල තියෙනවා ඒක ඔබන්න ඔබද ඇට්ලේවෙයි සමරක්කට ලෝසන බයි හරි හොම ඇඩ්ඩක් ඇති කලෝස් කරන්න ආය එකක් කෝපන් කරන්න හරි ඔන්න මෙහෙම වැටනොත් මේ කලව් කලව්ඩොනෙට් වීටරේස් කියලටනොත් මේ මෙහෙම වැටනොත් ඉල්ල සයිට එක යන්න ඇඩ්ලේ වෙන්න මට්ඩේ කලෝස් කරන්න ලෙවෙච රස මෙතන්න තියෙනව ටරෝජන් ෆයිල් ඉටස මේ NPV ටනල් කියල තියෙන අය මෙතන VLESS කියල තියෙනවා මෙතන මන ටරෝජන් එකට යන්නේ හරි ටරෝජන ගෙට් ටරෝජන් කොෆින් යන හරි එතන තැඩ් ලැප්පේවෙන් අය පාර කලික් කරනවා හිතන්නේ එක පාර පලනි පර කලික් කර ඩැඩ් ලේනි ටසයි සයිට් එකට යන්නේ පොඩ්ඩස් ලෝ මයි කනෙක්ෂන් නෑ කනෙක්ෂන් හලා සික් කවට් එක කනුවක්වත් නෑ කොහොමත් කවට කොහොමත් නෑ සික්න වයිසෝ සික්නල් හොයන්නත් නෑ සික්න ම ටන ලෙසන් මත් බයිකල් ලෙස් කරටන ඒක ලේසි බයිකල් ලෙස් කන ලේසි ඇත මාසටම ලේසිය ප්‍රස්ථන මුහර ඒර එකක්ව සයිට්ේ එකක් කරයත් හදල දෙන වෙනම කස්ටම් සයිස් කන සුපිරි හරි මොකක්දේ බට දැම් මෙතන තියෙනවා සර්වස් චන කිවම USA තියෙනවා වන්ස සර්විස සර්ව එක අහු තියනම දවස් සතයි තියෙන වන්සව ට්‍රීසර්ව දවස් සතයි කොම ටන්ල මේ ෆිය එකක් වැඩ කරන්න සය දවස් සතය ගොල අප්ටේට් කරන්න අපි සිංකපූරයක් ගමන අපට ඩේටන්සි කඩුම එකන සිංකප්පූර්ණ
USA දුරනේ සිංගප්පූරු මෙතන යට මේකක් ගම්පොත. සිංගප්පූරු 13ක් තියෙනවා 16. අය මේ යට මේකට. හරි. මේක 2005 වෙනිදාසේ 10 වෙනකන් තියෙනවා ටනල් එක. ෆ්‍රී එක. ආයෙ 10 වෙනිදාට ඒගොල්ලෝ 11 වෙනිදාගේදී ආයෙ එකක් අප්ඩේට් කරනවා. මම zoom package එකට මම දාලා එකක් ගන්නනේ. ඇඩ් ඇප් ලෙවින් ආයෙ වරක් ටික් කරමු මෙතන get coffee. හරි. මෙහෙම ආවෙන් පස්සේ මෙතන coffee තියෙනවා. මෙතන වීඩියෝ. මට මං හරියන්නේ මං හිතන්නේ මේක ආව මේ අත් ඉස්සර මම මේක තමයි router එකට දාලා ඇත්තේ. මේ package එක තමයි දාලා තියෙන්නේ. තාම මෙතන 224 මේකත් මේ router වලට තියෙනවා එක එක package. mobile ද වන්දා. අනේ මන්ද මම පැකේජ් ගැන වැඩි දන්න මෙතන අල්ටිමේට් ගේම ප්‍රෝ තියෙනවා අල්ටිමේට් ගේම ලයිට් non-stop social media anytime 1GB non-stop total FB and WhatsApp anytime 3GB ඔය එක පැකේජ් වල තියෙනවා එක පැකේජ් ගැන මෙතන ගොඩක් පැකේජස් තියෙනවා අය මේක දෙන unlimited environment eat light මේ එක කොෆින් වලට ගියාම එක සර්වර්ස් වලට එක එක තියෙනවා වන්න zoom එක ගොනින්ද මේකට ඔයාලා බලන්න ඔයාලා දාලා පැකේජ් එක ඔය ෆ්‍රී කොෆින් අතරේ එක එක සර්විස් ඔය සර්වර් වල අදාළයි වෙති මම මේක get කොෆින් ඔබනවා බලමු කලින් පාර ඇඩ් එකනේ ප්ලේ වෙන්නේ. හරි. මෙන්න ගියා සයිට් එකට. මෙතන තියෙන එක පැකේජ් මම ඇහිලා මට ඕනේ අත් ඉස්සර මේක ඕනේ. මෙතන පැකේජස් මෙතනත් පෙන්නනවා ගොඩක්. ඔය හච් අල්ටිමේට් ගේම ලයිට් එක තියෙනවා. මෙතන හච් විතර නෙමෙයි SLT වල තියෙනවා ෆයිබර් වලට Airtel තියෙනවා. මෙතන කොෆින් තියෙනවා ගොඩක් ඒවා තියෙනවා මේ. මෙතන බලන්න ඔයාලට අදාළ එක ඇති. ඔයාලා මොකක් හරි පැකේජ් එකක් දාන්න තියෙන්න ඕනේ හැබැයි ෆෝන් එකට. මෙතන 0 එව්ව නැතුව ඇති මං හිතන්නේ 0 එව්ව නැහැ. 0 එව්ව නම් හදන්න නැතුව ඇති මේගොල්ලෝ. මෙතන තියෙනවා ඔයාලට ගොඩක් පැකේජස් වලට අදාළ ඒවා තියෙනවා. සාමාන්‍ය WhatsApp YouTube පැකේජ් එක එහෙම තියෙනවා නම් එයාලට ගේම් එහෙම ගහන අය පැකේජ් එක විතරයි යූස් කරලා ගේම් විතරක් ගහන්න පුළුවන්. ඔය ගේම් ගහනකොට අය වෙනම data දාන්න ඕනේ නැහැ. සිංගප්පූරු සර්වර් එකට මේක වගේ බයි කරන එක තමයි මම නම් කියන්නේ හොඳ විදිය. ෆ්‍රී ඕන අය මේක ගන්න. ඔයාලට මොනවා ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා. ඔයාලට දැන් සූම් පැකේජ් මොකක් හරි පැකේජ් එකක් තියෙනවා වගේ WhatsApp. ඒ වගේ වෙලාවට deep net mod එක දාගත්තා ආවා. මෙතනින් tunnel එකකට ගියා මේ site එකට ආවා. site එකේ link එකත් comment section එකේ දාලා තියෙනවා. මේකක් ගත්තා. දැම්මා ඕන දෙයක් download කරලා film එකක් download කරන data නැත්තම් අන්න වැඩි. මේකත් වාසිය. unlimited තියෙන මේ දවස් හතරද unlimited. limit එක මේගොල්ලෝ දාලා නැහැ. හරි මම මෙතන මේ 720 පැකේජ් එක දාලා මගේ එකට අදාළ එක මම මෙතන ගන්නවා. හරි මෙහෙම ගත්තී මෙහෙම වෙනවා. ඊට පස්සේ මෙතන කරන්න තියෙන්නේ මේ copy කියලා තියෙන්නේ. ආයේ කොබන්නවා. ඒකේ බුවා ඇඩ් එකක් දෙවෙන්නේ. හරි. මේක දැන් කොපි වෙලා තියෙනවා වගේ. හරි. ඊට පස්සේ කරන්න ඕනේ මෙහෙම එන්න net board එකට. ආයෙනවා. ඇඩ් දෙවෙනවා OTP බලන්න. එනවා. මෙතන මම මේක ස්ටොප් කරන තැනට. ඒක ක්ලෝස් කරමු. හරි. ස්ටොප් කරන්න එක ස්ලයිස් කරගමු මට පේන්න පැහැදිලිව. මම මේක ඩිලීට් කරගන්න කලින් ගත්ත එක. හරි. ඔන්න මෙතන මේකේ මේ ඩොට් තුනක් තියෙන්නේ. ෆෝන් එකෙත් මෙහෙම තමයි. අල ෆෝන් එකේ වෙබ්සයිට් එකට ගියත් ඒත් මෙහෙම තමයි. මෙතන මේ input from clipboard කියන එක එකපාරක් කොපන. එතකොට ඒක වැටෙනවා. ඩවුන්ලෝඩ් අර කොපි කරගත්ත කොපින් එක වැටෙනවා. වැටුණාන් පස්සේ ඒ ටෙක්ස්ට් එක ටික ඊට පස්සේ මෙතන ප්ලේ බටන් එක කොපන්න. ඊට පස්සේ මේක නිකම්ම කනෙක්ට් වෙනවා. හරි. මම තාම කනෙක්ට් වුණා. හරි. ඔන්න දැන් කනෙක්ට් වුණා. අපි මෙතන VPN එකේ බලමු. MS පොඩ්ඩක් වැඩිනේ. පොඩ්ඩක් විතර වැඩි ගතියක් තියෙනවා. 900 ගණන්. මං හැබැයි බයි කරලා යූස් කරන එක නම් මෙතන 200 ගණන් පෙන්වනවා ඩිලේ එක. මේවත් ලේටන්සි එක 200 ගණන් 200 100 ගණන් ඒ වගේ දාමන්නේ. මම සම් ෆ්‍රී ෆයර් ගහනවා ෆ්‍රී ෆයර් ගහද්දි පින් එක 50 ගණන් යනවා 70 ගණන් ඒ වගේ අතර තමයි යන්නේ. බයි කරලා ගහන එක පොඩි වෙනසක් තියෙනවා බයි කරලා යූස් කරන එකේ. අනේ මන් තායි ඔය එකේ පොඩි වෙනසක් නෙමෙයි ලොකු වෙනසක් තියෙන එක නා. හරි මේ ටික මම ක්ලෝස් කරගන්නවා. මම net mod එකේ වෙබ්සයිට් එකේ link එකයි මේ වෙබ්සයිට් එකේ link එක දෙකම පින් කරලා තියාගන්න. ඔයාලට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පින් කරන්න පින් කරලා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකට දාලා හරි මම ක්ලෝස් කරනවා. හරි දැන් මෙතන VPN එක කියනවා. ඉතින් 900 ගණන් යන්නේ. මම ෆ්‍රී කොපි නෙවෙයි ඩවුන්ලෝඩ් ස්පීඩ් වැඩි වල සන් 5 යූස් කරනවා නේම zoom පැකේජ් එකක් එහෙම දාගෙන unlimited ගන්න පුළුවන්. ඒක වාසිය අපිට zoom පැකේජ් එක අඩුත් එක්කනේ. මේක අවුලන්නේ ෆ්‍රී කොපි එක යූස් කරලා එහෙමත් කරනවා. බයි කරන අයටත් අන්න වාසි. මන්න බයි කරලා යූස් කරන මම zoom පැකේජ් එක දාලා මේ tunnel එක බයි කරන එක මට වාසි. මම එහෙම කරන්නේ මම ඔයාලට බයි කරන විදිහත් කියන්න. හරි අපි මෙතන ස්පීඩ් ටෙස්ට් එකට යන්න. ඒකොන් එකේ හරි ස්පීඩ් ටෙස්ට් එකේ ස්පීඩ් ටෙස්ට් එකක් කරමු. මම කොහොම රවුටර් සිග්නල් නැහැ. දැන් ඉන්න බලන්න දැන් එක කණුවක් තියෙනවා. ඔක යනවා එනවා කණුව. ඔය කණුව 7 එක කඩවන්න එක මගේ අවුල් ඉෂුව එක. තාම හොඳට සිග්නල් එහෙම තියෙන කෙනෙක් නෑ ඒත් වාසිය මේක. නැතත් ඉතින් අවුලක් නෑ මගේ පෙන්නන්න දැන් හරි. දැන් බලමු. හරි ස්පීඩ් ටෙස්ට් එකක් කරමු. මම ෆ්‍රී කොපි ඉන්න මම බයි කරලා තියෙන එක ටයිම් කරලා ඔයාලට ගෙනා වීඩියෝ එක. වෙබ්සයිට් එකෙන් මරන් ඔයාලට පෙන්නන්න ඕන හින්දා. සාමාන්‍ය අප්ලෝඩ් ඩවුන්ලෝඩ් එක යනවා 15යි 16යි 17යි. මගේ මේ ගාන යනවා කියන එකත් හොඳ රවුටර් එක කණුවක් තිබිලා
17යි ගානක් යනවා ඩවුන්ලෝඩ් එක රවුටර් එක කනුවට තමන්ට ඩේටා තිබ්බත් ඔය ගානම තමයි යන්නේ රවුටර් එක යන්න පුළුවන් ස්පීඩ් එක ඔච්චරයි අප්ලෝඩ් එක යනවා 4යි ගානක් යනනේ මම හැබැයි බයි කරපු එකේ න අප්ලෝඩ් එක 5යි ගානක් යනවා ඩවුන්ලෝඩ් එකත් මීට වඩා පෙන්න මේ ගානම තමයි සිග්නල් නැති හින්දා මගේ ඔය ගාන තමයි පේනට වඩා පෙන්නන්නේ හරි ඔයාලට මම මේ වෙබ්සයිට් එකේ ලින්ක් එකයි නෙට්පොඩ් ඇප් එකේ ලින්ක් එකයි දාලා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ ඒකලා එතනින් ඩවුන්ලෝඩ් කරගන්න ටික ඒ ටික වෙබ්සයිට් එකට යන ලින්ක් එකක් දාන්න හරි ඔය තමයි ස්පීඩ් ආනේ ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බලමු 10 පාර ස්පීඩ් එක බලාගන්න එක කණුවට අර එක කණුවයි කියලා පෙන්වන්න එතනින් පුළුවන් නේ බෑඩයි IP එක මට මතක නැහැ IP කණුවක් නැහැ ඉතින් දීප්පා බං මේ කොයි හරි මේ ඇප්ලිකේෂන් එක 180 ගානන්නේ ඩයලොග් එක IP එක මට මතකත් නැහැ බං මෙතන ගහලා 190ද මන්ද එක ගෙවුවා මේ තියෙන්නේ ඔයාලා පෙන්නන්න දැන්න කණු දෙකක් අහු වෙනවා කණු දෙකක් අහු වෙනවා ඒ පාරට අර ඔන්න එක කණුවයි මේ මං කිව්වේ අය කණුව යනවා එන කණුව යන්න නැහැ මෙහා ඉතින් වැස්සොත් කණු නැහැ හරි ඔන්න එක කණුව යහු වෙන කොහොමද වැඩක් නැහැ කතා කරලා වැඩක් නැහැ කියන ඩයලොග් හරිම සුන්දර කනෙක්ෂන් එක ඒ පාර 23යි මේ MBPS 26ක් යනවා අම්මට ඉතින් ඒ පාර නෑ යන 27යි 26ක් යන ඒ පාර අර කණු දෙක අහු වෙන වෙලාවට තමයි 20 ගණන් යන්නේ අර 3ක් 4ක් වහනම කලින් කණු 5ක් විතර අහුණා 4 අහු වෙලා තියෙන ඒ වෙලාවට නෑ යනවා 40 ගණන් 50 ගණන් අප්ලෝඩ් එක 3යි ගණන් ඔය MBPS 24යි ගණක් යනවානේ කණු දෙකට අහුලන්නේ දෙකක් නෑ ඉතින් හැමතිස්සෙම දැන් ඉන්න දැන් දෙකක් තියෙනවා දෙකක් තියෙනවා දන්න හොඳට නැත්නම් එක කණුවක් කියන්නේ ඔක තව ටිකක් අඩු නේ සිග්නල් වාගේ තියෙන විදිහට තමයි ඒක නම් යන්නේ අප්ලෝඩ් ස්පීඩ් එක ඩවුන්ලෝඩ් ස්පීඩ් එක මොන VPN එක දැම්මත් වැඩක් නැහැ සිග්නල් නැත්තම් නෑම තමයි හරි ඕකේ වැඩන්නේ හරි මම ඕක මිනිමයිස් කරන ඔය ස්පීඩ් එක තමයි ඉතින් මම යන්නේ ඔයාලට වෙබ්සයිට් එකේ මේගොල්ලෝ කිව්වොත් මේ ගෲප් එකක් තියෙනවා මේගොල්ලෝ මම ගෲප් එකේ ලින්ක් එකත් කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියන්න ඔයාලා බයි කරන අය බයි කරන්න මේගොල්ලෝ ප්‍රයිස් මට මතක නැහැ මේගොල්ලෝ ප්‍රයිස් දෙන්නේ ඔයාලා පැකේජ් එක අදාළ පැකේජ් එක කිව්වහම මේගොල්ලෝ හදලා දෙනවා GB 200 300 ගණන්ද කොහෙද අන්ලිමිටඩ් එක 500 ගණන් ඔයාලා ඒක බලලා බයි කරනවා ගෲප් එකේ ලින්ක් එකත් පින් කරලා තියන්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ එහෙම ගෲප් ලින්ක් තුන වෙනම චේන්ජ් නේම් දාලා මම ඔයාලට පින් කරලා දෙනවා එතනින් කරගන්න බයි කරන්නයි මේ වෙබ්සයිට් එක මේ ගෲප් එකට යන්න ගිහිල්ලා මේකේ ඇඩ්මින්ලා කන්ටැක්ට් කරගන්න මේ ගොඩක් දේවල් දාලා තියෙනවා මේකේ කට්ටිය මට කොෆි මේ බයි කරන්න වෙන ප්‍රයිස් මතක නැහැ ඔයාලා ඇඩ්මින් කෙනෙක්ගෙන් අහලා ප්‍රයිස් අහගන්න මට මතක විදිහට අරගන්න තමයි GB 200 300යි දැන් වෙනස් වෙන්නත් පුළුවන් ඊට අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන් මේ ෆ්‍රී කොපි නුත් තියෙනවා මේ තියෙන මේගොල්ලෝ අදාළ පැකේජ් වලට දාලා මේ zoom router වල දෙන dialog hutch gaming airtel social මේ අදාළ පැකේජ් වල ප්‍රයිස් වලට දාලා ඒ කියන්නේ අර පැකේජ් වල මොන පැකේජ් ඔය 490 පැකේජ් එකට එහෙම මේවට තියෙනවා SLT fiber netflix එක තියෙනවා SLT zoom mobitel zoom ඕවට අදාළ ඉතින් මේක එක මේවට විතර නේ තව පැකේජ් වලට අදාළ කොපි නැති මේගොල්ලෝ ගාව ආලා එතනින් ගන්න මේගොල්ලෝ කසල්ලි දීලා ගන්න ඕනේ මේ group එක දෙනවා group එකේ link එකත් pin කරලා තියෙන comment section එකේ ඔච්චර මේ ගොඩක් තියෙන තැන පැකේජ් එකේ තියෙන්නේ Airtel zoom hutch social hutch gaming ඔය අදාළ ඔය පැකේජ් ගොඩක් තියෙනවා ඔයාලා අහලා බලන්න ඔයාලා අනිවාර්යෙන් පැකේජ් එකට අදාළ ටනල් එකක් තියෙනවා ඔයාලට කොෆින් එකක් ගන්න පුළුවන් මෙතනින් හරි ඔන්න මම වීඩියෝ එක කිව්වා වගේම ගෙනාවා මම නෙට් මොඩ් යූස් කරන එක ඔයාලට ෆ්‍රී යූස් කරන්නත් පුළුවන් සල්ලි දීලා ගන්න හරි සල්ලි දීලා ගන්න පුළුවන් හරි මම අද වීඩියෝ එක ඉවර කරනවා අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු කමෙන්ට් එකක් දාන්න මාත් බලලා තව මොන හරි ඔයාලා දන්නේ දෙයක් තියෙනවා අහන්න මම වීඩියෝ එකක් ගේන්නම් හැමෝටම ලයික් එකක් දාගෙන යන්න යාළුවොත් බලන්න ෂෙයා කරන්න අය අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු